අපි හැමෝම වගේ විලාවකට හිර වෙන තැනක් තමයි අනිත් අය මොනවා හිතයිද කියන එක. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් බලමු අනිත් අයගේ මතයන් කියන බරෙන් මිදිලා ඒ මානසික නිදහස ලබා ගන්න කොහොමද කියලා. අපි මේ ගමන පටන් ගමු ස්ටොයික් දාර්ශනිකයෙක් වෙන මාකස් ඕරීලියස්ගේ මේ ප්‍රබල කියමනෙන්. මේක ටිකක් හිතන්න ඕන කතාවක් නේද? ඇත්තටම අපි අපේ වටිනාකම මනින්න අනිත් අයගේ මතයන් කියන කණ්ණාඩිය පාවිච්චි කරන්නේ ඇයි? මේ වගේ දේවල් අපිට කොච්චරනම් වෙලා තියෙනවද? ඇඳුමක් තෝරන එකේ ඉඳන් මීටින් එකක කතා කරන එක දක්වාම පොඩි දිගිඩියාවක් දැනෙනවා. මේවා නිකම් සිදුවීම් නෙවෙයි, මේ හැමතේම පිටිපස්සේ තියෙන්නේ අනිත් අය අපිව විනිශ්චය කරයි කියන පොඩි කනස්සල්ලක්. ඉතින් මේක හරියට හිරගයක් වගේ. අපි ඒකට කියමු මහජන මතය කියන සිරගය කියලා. ලාවුඩ්සු කියන විදිහට අපි අනිත් අයගේ අනුමැතිය හොයන්න අපි තවත් ඒ සිරගෙදර හිර වෙනවා. හරි. ඕනෙම ප්‍රශ්නයක් විසඳන්න නම් මුලින් මේක හරියට තේරුම් ගන්න ඕන. ඉතින් අපි මුලින්ම බලමු මේ සිරගෙදර සැලැස්ම මොකක්ද කියලා. ඒ කියන්නේ අපි ඇයි මෙච්චරටම අනිත් අය ගැන හිතන්නේ කියන කාරණය. මේකට තියෙන එක ප්‍රධාන මානසික හේතුවක් තමයි ස්පොට්ලයිට් ආචරණය. හිතන්නකෝ අපි වේදිකාවක උඩ ලොකු ස්පොට්ලයිට් එකක් යට එනවා වගේ හැමෝගෙම අවධානය අපි දිහාටම යොමු වෙලා කියලා අපිට හිතෙනවා. ඒත් ඇත්තට මේක එහෙමද? මේක තහවුරු කරන්න කරපු හරිම අපූර්ව පරීක්ෂණයක් තියෙනවා. ස්වේච්ඡා සේවකයන් පිරිසකගේ මූණේ ව්‍යාජ කැලලක් මවලා ඊට පස්සේ ඒක එයාලට නොදැන නයින් කරලා අනිත් අය එක්ක කතා කරන්න යවුවා. එයාලා ආපහු ඇවිත් කිව්වේ අනියාරු කැලල නිසා හැමෝම මන් දිහා මුතුවට බැලුවා කියලායි. හිතන්න කැලලක් තිබ්බේවා නෑ. මේකෙන් පේන අනේද අර ස්පොට්ලයිට් එක තියෙන්නේ පිට නෙවෙයි අපේ ඔළුව ඇතුළේ කියලා. හරි. මේ බයට තවත් ටිකක් ගැඹුරු හේතුවක් තියෙනවා. ඒ තමයි අවමානය. මේක අපේ පැවැත්මත් එක්කම එන දෙයක්. සරලවම කිව්වොත් සමාජයෙන් කොන් වෙයි, තනි වෙයි කියන බය තමයි මේ. දැන් මෙන්න මේ දෙක අතර තියෙන වෙනස තේරුම් ගන්න එක හරිම වැදගත්. වරදකාරී හැඟීම කියන්නේ මම වැරද්දක් කළා කියන එක. ඒක අපේ ක්‍රියාවක් ගැන. ඒක අපිට හදාගන්න පුළුවන්. ඒත් අවමානය කියන්නේ මමම නරකයි කියලා හිතන එක. ඒක කෙලින්ම අපේ මාන්නයත්වයේ ලක කරනවා. ඒ නිසා තමයි වරදකාරී හැඟීමක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් වුණත් අවමානය කියන එක ගොඩක් වෙලාවට විනාශකාරී වෙන්නේ. ඉතින් අපිව මේ අනුමැතිය හොයන සිරගෙදර හිර කරලා තියෙන මානසිකත්වය තමයි බාහිර පාලන කේන්ද්‍රය කියන්නේ. සරලවම කිව්වොත් තමන්ගේ ජීවිතය පාලනයේ තියෙන්නේ තමන් අතේ නෙවෙයි පිට දේවල් අතේ. දෛවය, වාසනාව, එහෙමත් නැත්නම් අනිත් අයගේ මතයන් අතේ කියලා හිතන එක. හරි. දැන් අපි මේ හිරගෙදර ගැන දන්නවා. ඒවෙන් දැන් බලමු කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා. අපි පටන් ගමු පළවෙනි අතුරු කට්ටලෙන්. ඒ තමයි අපේ හිතන විදිහ වෙනස් කරන එක. මේකට උදව් වෙන විද්‍යාත්මකව ඔප්පු කරපු ක්‍රමයක් තමයි CBT. එහෙම නැත්නම් සංජානන චර්යා චිකිත්සාව. මේකෙන් කරන්නේ අපේ ඔළුවට නිකම් එන අභිව කනස්සල්ලට පත් කරන වැරදි හිතන විදිය. එහෙම නැත්නම් සිතීමේ දෝෂ අඳුර ගන්න උදව් කරන එක. ඔන්න බලන්න මේ වගුව. සිත කියවීම. ඒ කියන්නේ අනිත් අය හිතන දේ අපි දන්නවා කියලා උපකල්පනය කරන එක. පුද්ගලීකරණය. කවුරු හරි hina වුනේ නැත්නම් අයියෝ ඒ මම කියපු දෙයක් නිසා වෙන්නේ නැති කියලා හිතන එක. මේ වගේ දේවල් අපි හඳුනාගත්ත ගමම් ඒවායේ බලය අඩු වෙනවා. ඒක තමයි පළවෙනි පියවර. මෙතනදී ස්ටෝයික් දර්ශනයත් හරිම වැදගත්. එපික්ටීටස් කියනවා වගේ අපිට පාලනය කරන්න පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියලා වෙන් කරලා අඳුරගන්න එක තමයි ප්‍රධානම දේ. අනිත් අයගේ මතයන් ඒක අපි පාලනයෙන් පිට. ඒත් අපේකට ප්‍රතිචාර දක්වන විදිය අන්න ඒක අපේ අතේ තියෙන්නේ. අපි අපිටම දැඩි විදිහට විවේචනය කර අන්නවට දෙන්න පුළුවන් හොඳම බෙහෙතක් තමයි ආත්ම අනුකම්පාව. මේක හරිම සරලයි. තමන්ගේ හොඳම යාළුවෙක්ට අමාළු වෙලාවක සලකනවා වගේ තමන්ටම සලකන එක. ආත්ම ගෞරවයයි ආත්ම අනුකම්පාවයි අතර තියෙන වෙනස තේරුම් ගන්න එකත් මෙතනදී හරිම වැදගත්. ආත්ම ගෞරවය කියන එක ගොඩක් වෙලාවට රැඳෙන්නේ අනිත් අයගේ අනුමැතිය මත. ඒ නිසා ඒක උඩ යනවා, පල්ලෙහා යනවා, අස්ථාවරයි. නමුත් ආත්ම අනුකම්පාව එහෙම නෑ. ඒක කොන්දේශ විරහිතයි. අපි සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඒක අපිත් එක්කම තියෙනවා. හරි. අපි හිතන විදිහ වෙනස් කරන මානසික මෙවලම් ගැන දැන් දන්නවා. දැන් අපි යමු දෙවෙනි අතුරු කට්ටලයට. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපේ හැසිරීමෙන් මේ දේ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලන්න. ආචාර්යාත බෲක්ස් මේකට හරිම ප්‍රායෝගික පියවර 3ක් කියනවා. පළවෙනි එක. ඇත්තටම කවුරුත් අපි ගැන එච්චර හිතා ඉන්නේ නැහැ. හැමෝම කාර්යබහුලයි තමන්ගේ ජීවිතේ කතාවත් එක්ක. දෙවෙනි එක. ලැජ්ජයි කියලා හිතන දේවල් ගැන විවෘතව කතා කරන්න. එතකොට ඒකට තියෙන බලය නැති වෙලා යනවා. තුන්වෙනි එක. අපි අනිත් අයව විනිශ්චය කරන එක අඩු කළාම අනිත් අය අපිව විනිශ්චය කරයි කියන බය තිබෙම අඩු වෙනවා. මේ හැමදේම එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි
සෞඛ්‍ය සම්පන්න සීමා මායිම් හදාගන්න එක මතක තියාගන්න. සීමා දාන එක ආත්මార్థකාමීකමක් නෙවෙයි. ඒක තමන්ටම ගරු කරන, තමන්ව ආරක්ෂා කරගන්න කරන දෙයක්. ඔන්න එදිනදා ජීවිතේදී පාවිච්චි කරන්න පුළුවන් සරල වාක්‍ය ඛණ්ඩ කිහිපයක්. ගොඩාක් දේවල් පැහැදිලි කරන්න, සමාව ගන්න යන්න නැතුව කෙලින්ම ඒත් කවුරුවෙන් තමන්ගේ සීමාව කියන්න මේවා උදව් වෙනවා. හොඳයි. ඉතින් මේ ගමනේ අවසාන ඉලක්කය මොකක්ද? මේ සිරගේ බිත්ති වලින් එහා පැත්තේ තියෙන ජීවිතේ මුන වගේ එකක්ද? අපි කලින් කතා කරපු පාලන කේන්ද්‍රය බාහිරින් අභ්‍යන්තරයට මාරු කරගන්න එක තමයි මෙතන වෙන්න ඕන මූලිකම දේ. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම තීරණය කරන්නේ පිටින් එන අනුමැතිය නෙවෙයි, තමන්මයි කියන තැනට එන එක. හැබැයි මේකේ තේරුම අනිත් අය කියන කිසිම දෙයක් ගණන් නොගෙන ඉන්න එක නම් නෙවෙයි. ඒකත් සෞඛ්‍ය සම්පන්න නෑ. නියම ඉලක්කය තමයි සමබර ආත්ම පිළිගැනීමක් ඇති කරගන්න එක. ඒ කියන්නේ තමන්ගේ විනිශ්චය අගය කරන ගමන්ම අපි විශ්වාස කරන අයගෙන් ලැබෙන හොඳ රචනාත්මක විවේචන දියුණු වෙන්න පාවිච්චි කරන එක. ඉතින් අපි පටන් ගත්ත තැනටම ආවොත් අන් අය සිතන දේ ගණන් නොගෙන ඉන්න පටන් ගත්තම අර සිරගේ දොර ඉබේම ඇරෙයි. නිදාස කියන්නේ ඒකට තමයි. අවසාන වශයෙන් මේ ප්‍රබල ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. අනිත් අය මොනවා කියයිද මොනවා හිතයිද කියන බය පොඩ්ඩකටවත් තිබුණේ නැත්නම් ඇත්තදම තෝරගන්නේ මොන වගේ ජීවිතයක්ද මොනවද කරන්න කැමති